Chef Sarang and Family YouTube channel. ඉතින් කොහොමද හැමෝම හොඳින් ආදරෙන් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ගොඩාක් දවසකින් තමයි ඔන්න මෙහෙම voice එකකින් වීඩියෝ එකක් මම අරන් එන්නේ. ඉතින් මං හිතන්නේ අර birthday වීඩියෝ එකට පස්සේ මම මේ voice වීඩියෝ එකක් ගෙනාවල කොහෙද ඒකේ part 2 තමයි අතරම කිව්වොත් මේ වීඩියෝ එකත් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් ඉතින් දන්නවා මම කිව්වා අපි ගියේ කොහෙද කියලා වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ. හැබැයි ඉතින් පොඩ්ඩක් පරක් වුණා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් පරක් වුණා අතරම කිව්වොත්. මොකද මට වීඩියෝ එක මම හදලා තිබ්බට voice කරගන්න මට ටයිම් එකක් නැති වුණා. ඉතින් ඒ වුණාට කමක් නැහැ. දැන් හරි වීඩියෝ එක ඔයාලට ඔන්න බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එක බලන්න එන්න කියලා ඔන්න මතක් කරනවා. ඉතින් ඒ වගේම හැමදාමත් වගේ වීඩියෝ එක මුලදීම මතක් කරනවා අපේ Chef Sarang and Family YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එකක් ලැබුණාම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අද කොහෙද යන්නේ? ඔන්න අපි ආවා. ඔන්න ඔයාලා මුලදී දැක්කම නම මොකද්ද කියලා. අපි අද මේ ආවේ සරදියෙල් ගම්මානේ බලන්න. ඉතින් බලන්නකෝ හැමදාමත් ලස්සන තැන් හොයාගෙන යද්දී තවත් අපි නතර වුණ ලස්සන තැනක් තමයි සරදියෙල් ගම්මානේ. ඉතින් ගොඩාක් මේක හැමෝටම ඉතින් එහෙම කට්ටියක් කියලා කියන්න බෑ. වුණාට හැමෝටම හරි වැදගත් තැනක් මේක. ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන තැනක් මේක. ගොඩාක් මේ මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ඔය ස්කෝලර්ෂිප් කරන්න ඉන්න නංගිලා මල්ලිලා වගේ යාළගේ ට්‍රිප් යද්දි ස්කෝලෙන් ට්‍රිප් යද්දි එහෙම ගොඩක් වෙලාවට එක් කරගෙන එන තැනක් තමයි මේ සරදියෙල් ගම්මානේ කියන්නේ. ඉතින් ඇත්තටම මමත් ගිහින් තියෙනවා 5 වසරේදී මට මතකයි ට්‍රිප් එකක් අපි ආවා. එතකොට ආවෙත් මේ සරදියෙල් ගම්මානේට. ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ සරදියෙල් කියන කෙනා එයා පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ එයාගේ ලොකු වෙනකම්ම එයා හැදුන කොහොමද? එතකොට එයාට ආපු බාධක මොනවද? එයා ඉගෙන ගත්තේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩාක් මේ සරදියෙල් ගම්මානේ අතීතයේ ඉතිහාසයේ විස්තර තියෙනවා ගොඩාක්. ඉතින් මෙතන හොඳ ගයිඩ් කෙනෙක් හිටියා. එයා ඇත්තටම හරිම හොඳට මේ එක්ස්ප්ලেইন කරා මෙතන තියෙන්නේ මොනවද මේ හැම එයාලගේ කියන්නේ සරදියෙල්ගේ ජීවිතේ හැම දෙයක්ම වෙච්ච විශේෂ සිදුවීම් හැම දෙයක්ම මේ මූර්තියකින් මේ පිළිමයකින් අඹලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒකින් එකට මොනවද ඒකෙන් කියන්නේ ඒකේ තේරුම මොකද්ද කියන එක මෙතන හිටපු ඒ ගයිඩ් ආන්ටි හොඳට තේරුම් කරලා දුන්නා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වුණාට ඒ හැම එකක්ම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට පුළුවන් ටික වීඩියෝ කරගත්තා. ඉතින් බලන්න ඒවා හරිම අර්ථවත් වගේම හරිම ලස්සනයි. මං හිතනවා හැමෝටම මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. ඉතින් බලමුකෝ නේද? අපි යමු වීඩියෝ එකේ ඉස්සරහටම. තව ලස්සන තැන් බලා ගන්න පුළුවන්. ඉතින් මටත් හිතුණා මේ සරදියෙල් ගම්මාන ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක විස්තර ටිකක් බෙදා ගන්න. ඉතින් ඇත්තටම බලන්න යනවා නම් විශේෂයෙන් චූටි අයත් එක්ක යනවා නම් බලන්න හොඳම තැනක් තමයි සරදියෙල් ගම්මාන කියලා කියන්නේ. මම ඉස්සෙල්ලා වගේම දැනුත් ආයෙමත් කියනවා. ඉතින් සරදියෙල් ගම්මානේ තියෙන්නේ මාවනැල්ලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ තමයි තියෙන්නේ. ඉතින් ඒ තියෙන ලොකේෂන් එක ගැන මම පොඩි හොයාගත්ත විස්තරයක් මම ස්ක්‍රීන් එකේ දැන් දාන්නම්. ඉතින් ඒ වගේම මේ සරදියෙල් කියන කෙනා සූර සරදියෙල් එයා ඉඳලා තියෙන 19 වෙනි සියවසේ. ඉතින් එයාගේ වික්‍රමාන්විත ක්‍රියාවලියන් ඒ හැම දෙයක්ම එයාගේ ජීවිතේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අභියෝග
එයා ගොඩාක් අභියෝග වලට මුහුණ පාලා තියෙනවා. එයා කිව්වොත් අපි කෙටියෙන්ම ඉගෙන ගන්න පවා එයා මාර අභියෝග ගොඩකට එයා මුහුණ දීලා තියෙනවා. ඉතින් අපිට මේ තොරතුරු හොයන් යද්දී මම පොඩ්ඩක් තොරතුරු හෙව්වා ඒ ගැන. ඉතින් එතකොටත් අපිට ඒ වගේ මෙතන හිටපු අර ගයිඩ් අපිට පැහැදිලි කරලා දුන්න විදිහට තේරෙනවා. ඉතින් එයාලගේ ඒ හිටපු එයාලා ඉද්දී ගෙවපු එයාලගේ ජීවිතේ ගැන ඒ දේවල් අපිට සජීවී ලෙසම පෙන්වන්න තමයි මේ ප්‍රතිමා නැත්නම් මූර්ති මෙහෙම හදලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේක හොඳ වැඩක්. මොකද මෙහෙම දේවල් දැකලා අපිට බලාගද්දි ඇත්තටම මතක හිටිනවත් වැඩිනේ. වතුරට වැටෙලා. ආරච්චි මහත්තයා ඇදගෙන වැටුණා, ඔයේ ගිලුණා. සරදියල් වේගින් ඔරුව පැදගෙන එගොඩට ගිහින් මිනිස්සු ටික එගොඩ කළා. ගහක් අස්සගෙන හැංගිලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා. ආරච්චි මහත්තයා වතුරේ ගිලෙනවා, උඩ එනවා, ආයෙ යට යනවා, ආයෙ උඩ එනවා, අමාරුවෙන් දඟලලා දැන් හුස්ම ගන්නත් බෑ. කොහොම හරි බේරලා ආයෙ ගොඩට ගියා. එයා ගොඩට ගිහින් එයා කල්පනා කරනවා මේ අහලගම් හත කිකෙක්වත් නැහැ මට ගහන්න කවුද මේ අසමත් ಜಾති වැඩේ කරේ. අනිවාර්යෙන් සරදියලා ගමට ඇවිල්ලා කරන්නම් හොඳ වැඩක් කියලා පොලිසියට ගිහින් දානවා පැමිණිලා සරදියට විරුද්ධව. ටික දවසකට පස්සේ ගමට එනවා පොලිසිය. හේනේ මාමා පොල්කට් ස්ට්‍රීට් රෙදි මදිනා. ඔය මදිනකොට තව මාමා කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් කියනවා උඩහ කන්දේ සරදිය කාසි වගේ බෙදනවා කියලා. කරන්නේ කිසිම දෙයක් නැහැ මොනවා කරත් ආරච්චි මහත්තයා හරස් වෙනවා රදලිය හරස් වෙනවා මේ ඉඳපුතේ සරදිය මම හොරගම් කරන්න පටන් ගත්තා අවුරුදු 12 13 පටන් ගත්ත හොරගම අවුරුදු 32ක් යනකම් දිගටම කරගෙන ගියා දැන් සරදිය පාලනය කරගන්න බෑ මාවලට විතර සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි තෙල්දෙනිය අවිස්සාවෙල මීගමුව හලාවත දම්කොටුව කුරුණෑගල මාතලේ මේ වටක්ම සරදිය වට එකරාශි වෙච්ච මිනිස්සු හිටියා දැන් සරදියල පාලනය කරගන්න බෑ ඔන්න ඉතින් තවත් සරදියල් ගම්මානේ තියෙන විශේෂත්වයක් තමයි මේකම මේකෙන් සරදියල් ගම්මානෙම හදපු රිසෝට් එකක් තියෙනවා. ඒක සරදියල් විලේජ් රිසෝට් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඔන්න ඩේ අවුට් එකක් වුණත් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මේ ගිය දවසේ තිබ්බා පොඩි නිකන් පාටි එකක් වගේ ටීචර්ස්ලා මම හිතන්නේ යාලා රිටයර් වුණ ටීචර්ස්ලා වගේ. ඒ වගේ පොඩි පාටිස් ඒ වගේ දේවල් ඔයාලට කලින් බුක් කරලා මෙයාලත් එක්ක අරේන්ජ්මන්ට් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේත් විස්තර වගේක් මේකේ මේ ෆොටෝස් වල වලට බලාගන්න පුළුවන් බෝඩ් එකක් තියෙනවා. ඉතින් 8 ඉඳන් 5 වෙනකන් තමයි මෙයාලගේ මම හිතන්නේ ඕපනින් ටයිම් තියෙන්නේ. එහෙම තමයි එයාලගේ ඉන්ෆර්මේෂන්ස් වල දාලා තිබ්බේ. මම මේ දැන් ස්ක්‍රීන් එකේ පෙන්නපු එකත්. ඒ වගේම එතනම නම්බර් එකකුත් තියෙනවා. මම දන්නේ ඒක වැඩ කරයිද නැද්ද කියලා. හැබැයි ඔන්න ඔයාලට ඕන නම් try කරලා බලන්න පුළුවන්. ඉතින් ලස්සන තැනක් එහෙම වෙනමම ඩේ අවුටින් බුකින් නැතුව හරි මේ සරදියල් ගම්මානේ නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනේ තැනක්. ඉතින් මේකත් කියන්න ඕනේ හරිම ලස්සනයි බලන්න. මේ තියෙන්නේ එක්සිට් එකට අපිට යන්න තියෙන ආයමත් යන්න තියෙන තැනට පොඩ්ඩක් උඩින් තියෙන තැනක්. ඉතින් මෙතන මේ අර උතුම් කන්දේ ගල සරදියල් පැන්නයි කියලා කියනවනේ ගලකින්. ඉතින් ඒ ගල තමයි උඩින් පේන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම හිත නිවෙන හරිම ලස්සන ඇත්තටම ජීවිතේට මතක ගොඩක් එකතු කරගන්න පුළුවන් තැනක් තමයි මේකත්. ඉතින් කලින් මම ෂෝට් වීඩියෝස් එහෙම දැම්ම මෙතන මේ හරි ලස්සනයි ඉතින් ඇත්තටම.
ඉතින් ඔන්න සරදියෙල් ගම්මාන කියන්නේ දැනුම් සාගරයක් කිව්වොත් මං හිතනවා මං නිවැරදි කියලා. මොකද අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් දියුණු වෙලා අලුත් වෙලා යන සමාජෙත් එක්ක ඒ වගේ දේවල් ඉතින් අපේ ඉතිහාසයේ අතීත දේවල් එහෙම දේවල් ඉතුරු වෙලා තියෙනවා දකිද්දිත් ඇත්තටම හරි සතුටුයිනේ. ඉතින් ඔන්න දැන් මම මේ පෙන්නන තැනත් බලන්න හරිම ලස්සනයි. මාර කාම් ප්ලේස් එකක් මෙතන. ඉතින් හරිම ලස්සනයි. පැඩි ෆීල්ඩ් එකත් එක්කම තියෙන view එක මාරම මයින්ඩ් රිලැක්සින් and මාරම හරිම කාම් ප්ලේස් එකක්. ඉතින් හරිම ලස්සනයි. අද ගමනත් ගොඩාක් ආයමත් ගෙදර යන තමා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් සරදියෙල් ගම්මාන ඇවිදලා කොම ලස්සන තැන් ටික බලලා ඉවර කරලා දැන් නම් ඉතින් හරිම මහන්සි. ඉතින් අපි දැන් ආයෙ මේ ගෙදර එන ගමන් මේ ලස්සන කඩවල් ටික කියලා. ඉතින් ඔන්න ඔකට දැන් නම් දැක ගමන්ම කියන්න පුළුවන්. ඉතින් අපි ආයෙමත් ගෙදර එනකොට කඩු ගන්නවා පාස් කරගෙන ඉන්නේ. ඉතින් ඒ අතරමඟදී අපි නවත්තපු තැනක් කඩු ගන්නාවේ. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් ගත්ත බඩු වගේකුත් බලන්න ඉතින් හරිම ලස්සන බඩු ගොඩාක් තියෙනවා මෙතන. ඔන්න ඊට පස්සේ අපි නවත්තපු තැන තමයි මෙතන ඇත්තටම කිව්වොත් මම අකමැති තැනක්. මම දූරියන් කියන්නේ දූරියන් ගන්න තමයි නැවතුනේ. මමයි අම්මී නම් හරිම අකමැතිම දෙයක් තමයි දූරියන් කියන්නේ. ඒ කියන්නේ මන් දන්නේ මට නම් කන්නම බෑ. මාර ගඳයි මට. හැබැයි අපේ ගෙදර තාත්ති නංගියන් දූරියන් කනවා. ඒ දෙන්නගේ මාර ෆේවරිට් ගොඩක් මොකද තාත්තිගේ ෆේවරිට් ඉස්සර ඉඳලම. හැබැයි මමයි අම්මා කන්නේ නැහැ. නංගිත් ඉස්සර කෑවේ නෑ. බට් එයා දැන් පුරුදු වෙලා එයා දැන් කනවා. ඉතින් ඒක මං හිතන්නේ නෙමෙයි. ඒක ඇත්තටම කිව්වොත් තාත්තිට අවාසියක් කියලා තමයි එයා කියන්නේ. මොකද ඉස්සර එයා විතරක් කෑවේ. ඒතකොට ගෙඩියක් තනියම කනවා. දැන් නිදි කෑවා. ඒකට අපි නම් මායි අම්මිලා හරිම අකමැති. මට හරිම ගඳයි. මම මෙතන වීඩියෝ කරලා හිටියෙත් හරිම අමාරුවෙන් එක අතකින් නහය වහගෙන. ඔන්න ඉතින් එන්නේ එහෙම දූරියන් ගොඳ ඉවර වෙලා අපි ආයේ මේ ගෙදර යන ගමන්. ඉතින් එහෙනම් ඔන්න අදට වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ඉතින් අපේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඒ වගේම තමයි අපේ WhatsApp, Facebook, TikTok හරහාත් අපේ වීඩියෝස් බලලා ඒවටත් ෆලෝ කරලා රියැක්ට් කරලා සපෝට් එකක් දෙන්න කියලා ඔන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඔයාලගෙන් මේ ලැබෙන ආදරයට
අපි ගොඩාක් ආදරේ කියලා තමයි ඉතින් හැමදාමත් කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි. බුදු සරණයි. ගොඩක් ආදරේ හැමෝටම.